හායි යාළුවනේ හැමෝම ආදරෙන් පිළිගන්නවා K-Dreams අපේ YouTube channel එකට. අද මං ඔයාලට අරන් ආවේ Head Over Heel Korean drama එකේ 9 වෙනි එපිසෝඩ් එකේ review එක. කතාව බලන්න යන්න කලින් ඔයාලා තාමත් K-Dreams අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් ගිහින් පහලින් තියෙන subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙලාම කතාව බලන්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දැන් අපි යමු අද කතාවට. ඩ්‍රාමා එක ආරම්භයේදීම අපිට පෙන්නන්නේ ග්යොන්වූගේ ඇස් කන් අවතාරවලට විවෘත වෙලා තියෙනවා. ඒ නිසා ග්යොන්වූට දැන් සොන්හවයාගේ බලයත් එක්කම පේනවා. මේ වෙලාවේ ග්යොන්වූට මතක් වෙනවා සොන්හයාට කිව්ව කතාවක්. ඒ අවතාරවලට යාගේ ඇස් කන් විවෘත වුණාට පස්සේ ඔයාට ලොකු තනිකමක් දැනෙයි. මොකද ඔයාට ඒක කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒ අය ඔයාව විශ්වාස නොකරන නිසා. ඒ නිසා ඔයාට හිතේවි අවතාරෙක්ක මිතුරු වෙන්න. නමුත් කවදාවත් ඒක කරන්න එපා. අවතාර ඔයාට කිට්ටු වෙන්නේ යාළුකමකට නෙමෙයි. එයාලගේ එකම පරමාර්ථය ඔයාගේ ශරීරය අයිති කර ගැනීම බව සොන්හා ග්යොන්වූට කියලා තියෙනවා. මේ වෙලාවේ ග්යොන්වූට ඒක මතක් වෙනවා. මේ අතරේ ජීහෝ ක්‍රීඩා ගුරුවරයාට කියනවා මං තාම හොඳ ක්‍රීඩකයෙක් නොවී ඇයි මාව මේ තරඟයට ගෙනාවේ කියලා. එතකොට ක්‍රීඩා ගුරුතුමා කියනවා මං ඔයා මේකෙන් පදක්කමක් දිනයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයා ක්‍රීඩා කරන විදිහටම ඉන්න කියලා ගුරුවරයා චීහෝට කියනවා. මේ ගුරුවරයා චීහෝ ගේන්නේ ග්යොන්වූ වෙනුවෙන්. ඔහු කියනවා ග්යොන්වූ ඔයා එක්ක ඉන්නකොට නිතරම hina වෙලා ඉන්නවා. ඒ නිසයි මං ඔයාව ගෙනාවේ කියලා. ගුරුතුමාට අවශ්‍ය ග්යොන්වූ මේ තරඟයේදී අපහසුතාවයකින් තොරව ඉන්නයි. ග්යොන්වූට පහසුවක් දැනෙන්නයි එයා චීහෝව එක්කරගෙන එන්නේ. තරඟය ආරම්භ වෙනවා. ග්යොන්වූ ඒක පටිගත කරන තැන හිටියත් එයාට ඒක කරගන්න බැහැ. මොකද ඔහුට කැමරාවෙන් හොල්මන් පේන ගන්නවා. ඒ තරග වටේ ඉවර වෙලා ග්යොන්වූ වොෂ්රූම් එකට ගිහාම එයාගේ කලින් පාසලේ ළමයි ග්යොන්වූව වට කරගන්නවා. ග්යොන්වූට ඒ පාසලේදී යාළුවෙක් ඉඳලා. දවසක් ග්යොන්වූ සහ මේ ගෑනු ළමයා ගින්නකට අහු වෙලා. ඉතින් එදා ඉඳන් මේ කෙල්ලට දුනු ක්‍රීඩාවේ යෙදෙන්න බැරි වෙලා. මේ හේතුව නිසා තමයි ග්යොන්වූ ඒ පාසලේ නයින් වෙලා ඇවිත් තියෙන්නේ. ඒ වගේම එයා දුනු ක්‍රීඩාව නතර කරලා හිටියෙත් ඒකයි. ඉතින් මේ කොල්ලෝ ග්යොන්වූට කෑ ගහනවා ඒ කෙල්ලට දුනු ක්‍රීඩාව තවදුරටත් කරන්න බැරි වුණේ තමුන් නිසා. එහෙම තියෙද්දිත් තමුන් තාමත් මේ ක්‍රීඩාව කරනවද කියලා. එතකොට ග්යොන්වූ කියනවා මං මේ සේරගෙන්ම අයින් වුණේ එයාව සතුටු කරන්න. නමුත් එයා ඒ කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඉඳන් මම මේක කරන්නේ මගේ සතුට වෙනුවෙන්. අපි මේ දේවල් සංකීර්ණ නොකර අපි කැමති දේවල් කරලා ජීවත් වෙමු කියලා ග්යොන්වූ මේ අයට කියනවා. මේ අතරේ සොන්හගේ අම්මා ගේ ඇතුළේ ඇවිදන්න යනකොට එයාට යමෝ වගේ කාමරෙන් මන්ත්‍ර ජප කරන ශබ්දයක් ඇහෙනවා. දොර අරින්න උත්සාහ කරත් දොරත් ඇතුලෙන් ලොක් කරලා. ඉතින් අම්මා නැන්දව අඬ ගහගෙන ඇවිදින් දොරේ ලොක් එක ඇරලා දොර අර ගන්නවා. නමුත් යමෝව දොර ගාවට බඩු ගොඩක් ගොඩ ගහලා ඒක අවහිර කරලා. මේ අතරේ ග්යොන්වූ ඉන්නේ තරඟයේ. නමුත් යමෝවගේ ජප කිරීම නිසා ග්යොන්වූට හැම වතාවෙම හරියට ඉලක්කයට විද ගන්න බැරුව යනවා. මේ වෙලාවේ යමෝවගේ ජප කිරීම සොන්හට ඇහෙන්න ගන්නවා. සොන්හට තේරෙනවා යමෝව ග්යොන්වූට හානි කරලා බොන්සුව ගෙන්නන්න හදන්නේ කියලා. ඉතින් සොන්හා හිතනවා ඔයාට ග්යොන්වූට හානි කරන්න නම් මුලින් මං හරහා යන්න වෙනවා කියලා. ඉතින් සොන්හත් ජප කරන්න පටන් ගන්නවා. එයා යමෝවගේ ශාපය ආපහු එයාටම යවනවා. මේකෙන් සොන්හගේ වගේම යමෝවගේත් කන් වලින් ලේ ගලන්න ගන්නවා. කොහොම හරි සොන්හා යමෝවගේ ශාපය ග්යොන්වූට වැදෙන එක අවහිර කරන නිසා ග්යොන්වූට පුළුවන් වෙනවා තරඟය ජයග්‍රහණය කරන්න. ඉතින් පදක්කම් දිනන ග්යොන්වූට මතක් වෙන්නේ මෙයාගේ ආච්චිව. මොකද කලින් එයා ගාව මේ හැම මොහොතකම හිටිය ආච්චිනේ. ඊට පස්සේ ඔන්න සොන්හා දුනු ක්‍රීඩා කණ්ඩායමේ ෆොටෝස් ගහනවා. ඊට පස්සේ ගුරුවරයා සොන්හගේ ග්යොන්වූගේ ෆොටෝ එකක් ගහන්න ඉස්සරහට යන්න කියනවා. හැබැයි ඉතින් මේක බලාගෙන ඉන්න බෑ ජීහෝට. එයාට ඉතින් ඉරිසියාවනේ. ඉතින් එයාත් ගිහින් මේ දෙන්නගේ මැද්දට පයින්නවා. තරඟයේ අවසානයේ දැන් කට්ටියම කැමරට එළියට යන්නයි හදන්නේ. නමුත් සොන්හා කියනවා එයාට එන්න වෙන්නේ නැහැ ඉක්මනින් ගෙදර යන්න ඕනි කියලා. ඒ වගේම ග්යොන්වූත් එයාට එයාගේ ආච්චිට මේ පදක්කම් පෙන්වන්න අනුස්මරණ ශාලාවට යන්න ඕනි කියනවා. ඉතින් ඒ නිසා අනිත් කට්ටියම යනවා කැමරට. මේ වෙලාවේ ග්යොන්වූ සොන්හට කියනවා ඔයා මාත් එක්ක එන්න ඕනි නැහැ මං තනියෙන් යන්නම් කියලා. ඉතින් සොන්හත් ග්යොන්වූට තනියෙන් යන්න ඉඩ දෙන්නේ අද දවස ඇතුළත කොහොමත් ග්යොන්වූට ගැටලුවක් ඇති නොවන නිසායි. මේ වෙලාවේ සොන්හා අහනවා ග්යොන්වූගෙන් එයාගේ ඇස් කන් වලට අසාමාන්‍ය දෙයක් වුණේ නෑ නේද කියලා. එහෙම දෙයක් වුණත් ග්යොන්වූ ඒක සොන්හට කියන්නේ නැහැ. මේ වෙලාවේ ග්යොන්වූ දකිනවා සොන්හගේ දිව්‍යමය ඇඳුම යටින් කළු පාට වෙලා තියෙනවා.
මේ අතරේ අම්මා හෙමෝවට දොස් කියනවා එයා මේ කරන දේවල් ගැන. ඒ වගේම හෙමෝව කරන්න හදපු බන්ධනය නිසා ආපහු එයාටම ශාපයක් වැදුන නේද කියලා අම්මා අහනවා. මේ වෙලාවේ සොන්හත් ආපහු නිවසට එනවා. සොන්හ ගාවට එන මල් මාස්ටර් දකිනවා සොන්හගේ ඇඳුම කළු පාට වෙලා තියෙනවා. මල් මාස්ටර් සොන්හගෙන් අහනවා කවුද එයාට ශාප කළේ කියලා. එයා කෑ ගහනවා මොන වගේ මිනිස්සෙක්ද ඔයා වගේ දරුවෙක්ට මෙහෙම කරන්න කියලා. මේක ඇහෙන අම්මට තේරෙනවා හෙමෝ වගේ ශාපේ සොන්හටයි වැදිලා තියෙන්නේ කියලා. ඒ වගේම සොන්හගේ ශාපේ හෙමෝවට වැදිලා. ඉතින් අම්මා කියනවා ඔයා වෛර කරන්නේ මටනේ. ඒකට සොන්හව ගාව ගන්න එපා කියලා. මේ කතාවට හෙමෝව කියනවා ඒක කරන්න බෑ. අපි කාට හරි වෛර කරනවා නම් ඒ පුද්ගලයාට ගෑවුන හැම දෙයකටම හැම කෙනෙකුටම වෛර කරන්න පෙළඹෙනවා කියලා. මමත් ඔයා සම්බන්ධ හැම දෙයකටම වෛර කරනවා කියලා ඒ කියනවා. මේ අතරේ කියොන්වෝ ගිහින් ඉන්නේ ආච්චිව බලන්න. එයා එයාගේ පදක්කම් ආච්චිට පෙන්නනවා. මේ වෙලාවේ මෙතනට අන්ධ ශාමන්වරිය එනවා. එයා එන්නේ කියොන්වෝ එයාට එන්න කිව්ව නිසායි. මේ අතරේ සොන්හා යනවා අම්මයි හෙමෝවයි ඉන්න තැනට. මේ වෙලාවේ හෙමෝවගේ පිටේ බැඳලා තියෙන පෙට්ටියක් වගේ දෙයක් සොන්හට පේන්න ගන්නවා. සොන්හා හෙමෝවට කියනවා ඔයා නිසා මට දැන් හිසේ කැක්කුමකුත් හැදිලා ඉන්නේ කියලා. හෙමෝව මේ වෙලාවේ සොන්හට හිතට දෙන දේවල් කියනවා. එයා එයාගේ ඇත්ත දෙමව්පියෝ මුදල් උපයන්න භාවිතා කරලා අත්හැරලා දාපු එක ගැන හෙමෝව මතක් කරනවා. හෙමෝව කියනවා මාව අම්මා ගෙදරින් එලෙව්වට පස්සෙයි ඔයාව කෙනාවේ. ඔයාව තියාගත්තේ මගේ වෙනුවටයි වගේ කතා එයා සොන්හට කියනවා. මේ දේවල් වලට සොන්හට දුක හිතෙන බව තේරෙන මල් මාස්ටර් හෙමෝවව මෙතනින් එක්කරගෙන යන්න හැදුවත් එයා යන්නේ නැහැ. අම්මම හෙමෝවව නවත්තනකල් එයා සොන්හගේ හිතට දෙන දේවල් කියනවා. මේ අතරේ කියොන්වෝ අන්ධ ශාමන්වරියට කියනවා සොන්හගේ ඇඳුම් කළු පාට වුණා කියලා. එතකොට අන්ධ ශාමන් කියනවා ඒ කියන්නේ එයාගේ ශක්තිය කැලැල් වෙලා ඇති බවයි කියලා. ඒක නිසා සොන්හට දිව්‍යමය දඬුවමක් ලැබෙයි කියලා අන්ධ ශාමන්වරිය කියොන්වෝට කියනවා. මේ වෙලාවේ කියොන්වෝ අන්ධ ශාමන්වරියගෙන් අහනවා ඒ දඬුවම මට ගන්න බැරිද කියලා. ඇය කියනවා ඒක කරන්න බැරි බව. සොන්හව මේකෙන් බේරගන්න කියලා කියොන්වෝ අන්ධ ශාමන්වරියගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අන්ධ ශාමන්වරිය හරි අපි බලමු ක්‍රමයක් තියනවාද කියලා කල්පනා කරනවා. ඊට පස්සේ කියොන්වෝගෙන් අහනවා සොන්හ ඔයාට මිනිස් තලිස්මස් වල බලය රැඳෙන මොනව හරි දුන්නද කියලා. ඇය අර ලිප් බාම් එක කියොන්වෝගෙන් ඉල්ලගෙන ඒ බන්ධනය කඩන්න උත්සාහ කරනවා. මේ අතරේ සොන්හ දැන් හෙමෝව කියපුවට අවුල් වෙලා ඉන්නේ. ඉතින් නැන්දා එයාගේ හිත හදනවා. හෙමෝව කියන්නේ ඉස්සර හරිම හොඳ කෙනෙක්. එයාට සිද්ධ වන කරදර ගොඩක් නිසා එයා දැන් ඔය වගේ වෙලා තියෙන්නේ කියලා නැන්ද සොන්හට කියනවා. මේ අතරේ අන්ධ ශාමන්වරිය කොච්චර උත්සාහ කරත් එයාට කියොන්වෝගේ සොන්හගේ මිනිස් තලිස්මස් වල බලය බිඳින්න බෑ. අන්ධ ශාමන්වරිය කියනවා මේ විදිහට මට මේක බිඳින්න බෑ. ඒ තරමටම ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නව ආරක්ෂා කරගන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මං මේක අරගෙන ගිහින් මගේ අනුග්‍රාහක දෙවිවරු වෙන තරුහතේ දෙවිවරුන්ට යාඥා කරන්නම් කියලා අන්ධ ශාමන්වරිය කියනවා. ආපහු යන ගමන් අන්ධ ශාමන්වරිය කියොන්වෝට කියනවා එයාගේ ඇස්කන් දැන් අවතාරවලට විවෘත වෙලා නිසා එයා දැන් ගොඩක් පරිස්සම් විය යුතු බව. පළමුව ඔයා නපුරු අවතාර වළක්වා ගත යුතුයි. දෙවනුව ඔයා ඒ වගේ අවතාරයක් මුණ ගැහුණොත් කිසිම වෙලාවක ඔයාගෙන් ලේ වැගිරීමක් නොවෙන්න වග බලා ගත යුතුයි කියලා. එහෙම දෙයක් වුණොත් කිසිම දෙයක් කායම හරිගස්සන්න බැරි වෙයි කියලා ඒ කියොන්වෝට කියනවා. එහෙම වුණොත් කියොන්වෝ ජීවිතයත් මරණයත් අතර හිර වෙන බව ඇය කියනවා. ඒ නිසා ඔයා දැන් හරියට වීදුරුවක් වගේ බින්දෙන සුළුයි කියලා මතක තියාගෙන අවධානයෙන් වැඩ කරන්න කියලා ඇය කියනවා. මම තරුහතේ දෙවිවරුන්ට යාඥා කරලා මේ අවතාර ලෝකයෙන් ඔබේ ඇස් සහ කන් වසා දමන තෙක් පරිස්සම් වෙන්න කියලා අන්ධ ශාමන්වරිය කියොන්වෝට කියනවා. එදා ආපහු ගෙදර යන ගමන් ඉන්න කියොන්වෝ දකිනවා එයාලගේ පාසලේම පිරිමි ළමයෙක්ගේ පිටිපස්සෙන් සියදිවි නසා ගන්න පොළඹවන අවතාරයක් යනවා. මේ අතරේ සොන්හ කාමරයට යන්න හදනකොට හෙමෝව මෙතන ඉන්නවා දකිනවා. සොන්හට මේ වෙලාවේ හෙමෝවගේ පිටේ බැඳලා තියෙන අර පෙට්ටිය පේනවා. ඉතින් එයා හෙමෝවට ඒක කිව්වත් හෙමෝව ඒක ගණන් නොගෙන යනවා. කියොන්වෝ ආපහු ගෙදර ආවහම එයාට මල් මාස්ටර් හම්බෙනවා. මල් මාස්ටර් කියොන්වෝට කියනවා සොන්හට අද ගොඩක් අසනීප වේවි. එයාව හොඳින් බලා ගන්න කියලා. ඒක තමයි සොන්හට ලැබෙන දිව්‍යමය දඬුවම වෙන්නේ. කියොන්වෝ කාමරයට යනකොට සොන්හ කාමරේ ඉන්නවා. ඉතින් කියොන්වෝ සොන්හට එක එක දේවල් කියමින් එයාගේ අපහසුතාවය අමතක කරවන්න උත්සාහ කරනවා. නමුත් සොන්හා මේ වෙලාවේ ඉන්න වේදනාව වෙන්නේ. මේ වෙලාවේ කියොන්වෝ සොන්හගේ මේසෙ උඩ තිබිලා කියොන්වෝව බේරගන්න සොන්හා දින ලියපු කොලේ දකිනවා.
ග්‍යොන්වෝ මේ මොකක්ද කියලා ඒක කියවන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ග්‍යොන්වෝ ගාවට එන සොන්හා ඕක කියවන්න එපා කිය ඒ කොලේ උදුරන්න දැඟලුවත් ග්‍යොන්වෝ ඒක දෙන්නේ නැහැ. ඉතින් සොන්හා ග්‍යොන්වෝට සැරෙන් කියනවා ඕක දෙන්න කියලා. එතකොටයි ග්‍යොන්වෝ මට සමාවෙන්න කියලා ඒක දෙන්නේ. නිදාගන්න ගියාමත් ග්‍යොන්වෝ සොන්හගෙන් ආය අහනවා දැන් ඔයා තරහ නෑ නේද කියලා. මේ වෙලාවේ සොන්හා ග්‍යොන්වෝට කියනවා මට සමාවෙන්න කියලා. ඒක ඔයා දකින්න ඕන දෙයක් නෙමෙයි. මං කැමති ඉක්මනින්ම ඔයා ආයම සාමාන්‍ය වෙනවට. ඔයා අවතාරවලින් මිදිලා සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නයි මට ඕනි කියලා එයා කියනවා. මේ වෙලාවේ ග්‍යොන්වෝ හිතනවා මට දැන් අවතාර පේනවා කියලා සොන්හට කිව්වොතින් එයා ඒ ගැන කලබල වෙයි කියලා. ඉතින් ඒ නිසා ග්‍යොන්වෝ ඒක සොන්හට නොකිය ඉන තීරණය කරනවා. මේ වෙලාවේ සොන්හට නිින්ද ගිහින් එයා ග්‍යොන්වෝගේ ඇඟට වැටෙනවා. පහුවදා හැමෝම බය වෙන්නේ අම්මගේ කෑගැහිල්ලටයි. එයා කාමරයට යනකොට සොන්හයි ග්‍යොන්වෝයි නිදාගෙන ඉන්න විදිය දැක්කලයි මේ කෑ ගහන්නේ. මේ වෙලාවේ සොන්හා ඉක්මනින් නැගිටලා ඇඳ උඩට යන නිසා එයාට ග්‍යොන්වෝගේ අත අත්හැරෙනවා. ඉතින් ඒකෙන් ආයෙම බොන්සු එළියට එනවා. එයා අම්මට කෑ ගහනවා මං නෙමෙයි ඒ වගේ හිටියේ කියලා. ඊට පස්සේ එයා සොන්හගේ අත අල්ලගෙන ආයෙම ග්‍යොන්වෝ වෙනවා. එදා ග්‍යොන්වෝ පාසලට යන්නේ කරගහමින්. මොකද අම්මා එයාට පයින් ගැහුවනේ. එදා ක්ලාස් එකේදී සර් මෙයාලට කියනවා ඔයාලගේ හීනේ ගැන මේ කොළවල ලියන්න කියලා. හැමෝම මේ කොළ ටික ලියලා බාර දුන්නට පස්සේ සොන්හා ලියලා තියෙන දේටයි ග්‍යොන්වෝ ලියලා තියෙන දේටයි hina වෙන සර් මේ දෙන්නව ඉස්සරහට ගෙන්නනවා. ඊට පස්සේ මුලින්ම සොන්හාට කියනවා ඔයා ලියපු එක කියවන්න කියලා. ඉතින් සොන්හා ඒක හැමෝටම ඇහෙන්න කියවනවා. එයා ලියලා තියෙන්නේ එයාට විශ්වවිද්‍යාලයක අවුරුදු 4ක් ඉන්න ඕනේ කියලයි. ඊට පස්සේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙන්න ඕනි කියලා සහ මල් කලඹක් අරගෙන එදාට ෆොටෝ එකක් ගහගන්න ඕනි කියලයි. ඉතින් ඒක තමයිලු සොන්හාගේ හීනය. ග්‍යොන්වෝගේ එකත් කියවන්න කිව්වහම එයා ඒක වෙනස් කරගෙන එන්නම් කියලා කියවන්නේ නැතුව යනවා. ආපහු ඉඳගත්තාම සොන්හා ග්‍යොන්වෝගේ කොලේ අරගෙන බලනවා. ග්‍යොන්වෝ කිව්වට දැන් මේ ඉන්නේ බොන්සුනේ. එයා ලියලා තියෙන්නේ එයාට වැඩිහිටියෙක් වෙන්න ඕනි කියලයි. මොකද එයා පොඩි දරුවෙක් කාලෙදි තමයි මැරිලා තියෙන්නේ. මේ අතරේ යමෝව මේ කල්පනා කරන්නේ එයාට සොන්හා කිව්ව කතාව ගැනයි. එයාගේ පිටේ සුදු රෙදි වලින් ඔත්තපු පෙට්ටියක් බැඳලා තියෙනවා කියලා කිව්ව කතාව. යමෝව මේ මොකක්ද කියලා කල්පනා කරනකොට එයාට තේරෙන්නේ සොන්හා දැකලා තියෙන්නේ එයාගේ පිටේ එල්ලපු පොඩි මිනි පෙට්ටියක් බව. ඉතින් යමෝව කෑ ගහගෙන ගිහින් අම්මට කෑ ගහනවා ඇයි මට මේ ගැන කිව්වේ නැත්තේ කියලා. එයා මෙතන තිබ්බ බෝඩ් එක කතරකින් හූරමින් කෑ ගහන්නේ ඇයි මට කිව්වේ නැත්තේ මගේ දරුවා මගේ පිටේ යාගේ මිනි පෙට්ටිය ඇතුලේ හිර වෙලා ඉන්නේ කියලා. මෙතනට මල් මාස්ටර්යි නැන්දයි ඇවිදින් තමයි යමෝව මෙතනින් නැගිටවන්නේ. මේ අතරේ ක්ලාස් එකේ ඉන්නකොට සොන්හා දකින්නවර සියදිවි නසා ගන්න අවතාරේ ඉන්න පිරිමි ළමයාව. සොන්හා දැන් මේ ග්‍යොන්වෝවත් අතින් අල්ලගෙන යන්නේ ඒ අවතාරයට ලුණු ටිකක් ඉහින්නයි. ඒත් ග්‍යොන්වෝ සොන්හා අවතාරය ගාවට යයි කියලා බය එයාගේ අත අතාරින්න බෑ කියනවා. මේ වෙලාවේ ග්‍යොන්වෝ දකිනවා සොන්හාගේ මූණට දාඩිය දාලා තියෙනවා. ග්‍යොන්වෝ සොන්හාව අල්ලලා බැලුවහම ග්‍යොන්වෝට තේරෙනවා සොන්හාට හොඳටම උණ බව. මේ අතරේ යමෝවට අම්මා පැහැදිලි කරනවා එයාගේ දරුවට මෙහෙම වුණ හේතුව. යමෝවගේ වැරදි වලට ලැබුණ දඬුවම තමයිලු ඒ. තමන්ට රිදෙනවට වඩා තමන්ගේ ආදරණීයයන්ට දඬුවම් ලැබෙනවටනේ වැඩිපුර වේදනාවක් දැනෙන්නේ. ඒ නිසායි දෙවියන් තීරණය කරලා තියෙන්නේ යමෝවගේ වැරදි වලට යමෝවගේ දරුවට දඬුවම් කරන්න. මේ වෙලාවේ අම්මා යමෝවගේ තුවාල වුණ අත එයාගේ ලේන්සුවෙන් බඳින්න හැදුවහම යමෝව ඒක ගලවලා අම්මගේ පැත්තට විසි කරන්නේ මං ඔයාට ශාප කරනවා කියමිනුයි. එතකොට අම්මා කියනවා මට ශාප කරන්නත් ඔයාට මගේ දෙයක් ඕනේනේ. මේ ලේන්සුව මං ගාව තිබුණේ අවුරුදු 10ක වගේ ඉඳන්. ඒ නිසා මේක භාවිතා කරලා ශාප කරන්න. එතකොට ශාපේ හොඳට වැඩ කරાવી කියලා. මේ අතරේ ක්ලාස් එකේ ළමයි පාසලේ මුළුතැන් ගෙයි කේක් හදන්න යනවා. මේ වෙලාවේ අර පිරිමි ළමයාට කරදර කරන කොල්ලෝ එයාට එක දිගට කෝල් ගන්නවා. ඒත් එයා ආන්සර් කරන්නේ නැති වුනහම ඒ අය මෙයාට මැසේජ් එකක් එවනවා. ඔයා එනකොට ඔයාගේ යාළුවවත් එක්කරගෙන එන්න කියලා. ළමයි හැමෝම මුළුතැන් ගෙයින් ගියාට පස්සේ ගුරුවරිය දකින්නවා මෙතන තිබුණ එක පිහියක් අතුරුදහන් වෙලා ඇති බව. මේක අරගෙන තියන්නේ අර කොල්ලයි. එයා ඒක අරගෙන යන පස්සෙන් සොන්හයි ග්‍යොන්වෝත් යනවා. ග්‍යොන්වෝ සොන්හට මේ පිරිමි ළමයා ගාවට යන්න එපා කියලා කිව්වත් සොන්හා ඒක අහන්නේ නැහැ. එයා ඒ කොල්ලගේ වොෂ්රූම් එකට යනවා. එයා යන්නේ ග්‍යොන්වෝගේ අත අත්හැරලා නිසා බොන්සු තමයි දැන් ඉන්නේ. ඒත් ආයෙම සොන්හා ගාවට දුවගෙන යන බොන්සු සොන්හාගේ අතින් අල්ලගෙන ග්‍යොන්වෝ වෙනවා. මේ වෙලාවේ කණ්ණාඩියේ ඉන්න බොන්සු ග්‍යොන්වෝට කියනවා ඔයා කිව්ව නේද සොන්හාව ආරක්ෂා කරනවා කියලා.
මේ වෙලාවේ බොංසුගෙන් තමයි ගියොන්වූ දැනගන්නේ මේ කොල්ලා ගාව මේ ඉන්නේ සියදිවි නසා ගන්න පොළඹවන අවතාරයක් බව. මේ වෙලාවේ සොන්හා මේ පිරිමි ළමයාට කියන දේවල් ඇහුනහම ගියොන්වූට මතක් වෙනවා එයාටත් එහෙම හිතුන කාලේ සොන්හා එයාටත් මේ දේවල් කිව්ව බව. දැන් තමා එයාට තේරෙන්නේ සොන්හා එයාව ඒ කාලේ ඉඳන්ම ආරක්ෂා කරපු බව. ගියොන්වූ මෙතනට යන්නේක අවදානම් බව දැනගෙන හිටියත් දැන් එයාටත් මේ කොල්ලව මෙතන මැරෙන්න අත්හැරලා දාලා යන්න හිත හදාගන්න බැහැ. ඉතින් එයා දොරට ගහලා ඒ දොර කඩලා වොෂ්රූම් එක ඇතුළට ගිහිල්ලා මේ කොල්ලගෙන් පිහිය උදුරනවා. මේ වෙලාවේ ගියොන්වූගේ අත මේ පිහියට කැපෙනවා. ඉතින් අන්ධ ශාමන්වරිය පරිස්සම් වෙන්න කිව්ව දේම අන්තිමේ ගියොන්වූට වෙනවා. මේ වෙලාවේ එයාට තේරෙනවා එයාට කතා කරගන්න බැරුව යනවා. ඒ අවතාරය එයාගේ දිවත් අයිති කරගෙන නිසායි. ඊට පස්සේ අවසානයේ ගියොන්වූට සුවඳක් දැනෙන්න ගන්නවා. මේ විදිහට අවතාරය ගියොන්වූගේ ශරීරය බාර ගන්නවා. ඉතින් ගියොන්වූට සිහිය නැති වෙනවා. ආපහු සිහිය එනකොට එයා ඉන්නේ පාසලේ හොස්පිටල් එකේ. මේ වෙලාවේ එයා ගාව සොන්හත් ඉන්නවා. සොන්හටත් සනීප නැති නිසා ගියොන්වූ සොන්හවත් එක්කරගෙන ආපහු ගෙදර එනවා. ඊට පස්සේ එයාට බෙහෙත් කරමින් සොන්හ ගාවටම වෙලා එයාව බලා ගන්නවා. සොන්හට ටිකක් අඩු වෙන්නේ රෑ වෙලයි. එදා දවසේ ගියොන්වූට පුහුණු වීම මගහැරුණ නිසා සොන්හ බලෙන්ම ගියොන්වූව එක්කරගෙන යනවා පුහුණු වෙන්න. ගියොන්වූ නිවැරදි ඉලක්කයට මීතල වලින් විදිනවා. පුහුණුව ඉවර වෙලා ආපහු ඇවිත් කණ්ඩායම් රූම් එක පිරිසිදු කරන ගමන් ඉන්නකොට සොන්හට කලන්තයක් වගේ ඇවිත් එයා වැටෙන්න යනවා. ගියොන්වූත් එයාගේ අතින් අල්ලන් හිටිය නිසා එයත් සොන්හ ගාවට වැටෙනවා. මේ වෙලාවේ සොන්හ ගියොන්වූගෙන් අහනවා ඔයා මට කොයි වෙලාවෙද ඇත්ත කියන්නේ කියලා. බොංසු ගියොන්වූට මොකක්ද වුනේ? ගියොන්වූ කෝ කියලා සොන්හ අහනවා. ඇත්තටම මේ ඉන්නේ බොංසුයි. වොෂ්රූම් එකේ අත කැපුණු වෙලේ ගියොන්වූ මේ ශරීරයෙන් අතුරුදහන් වෙලා බොංසු මේ ශරීරය බාරගත්තා. ඒ වෙලාවින්දන් බොංසු ගියොන්වූ වගේ හැසිරෙන්න ගොඩක් උත්සාහ කරා. හැබැයි සොන්හා යා බොංසු කියලා දැනගත්තේ පුහුණුවීම් කරපු වෙලාවෙයි. මොකද ගියොන්වූ ඊතලයක් ගන්නකොට එයාගේ පුරුද්දක් තිබ්බා ඇඟිලි 3කින් ඊතලයට තට්ටු කරන්න. බොංසු ඒක දන්නේ නෑනේ. ඒකෙනුයි සොන්හා තේරුම් ගන්නේ මේ ඉන්නේ බොංසු බව. මේ සිතුවීමත් එක්ක හෙඩ් ඕවර් හීල් කොරියන් ඩ්‍රාමා එකේ 9 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් 10 වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකෙන් ආයෙම හමු වෙමු.